EV online channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම අද අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම දැක්ක මේ දවස්වල කසුසුවක් යනවා BOC B app එක පාවිච්චි කරනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක කියලා. ඉතින් BOC B app එක හරි නැත්තම් මෙන්න ඔයාලට අලුතෙන්ම launch කරපු BOC Flex app එක පිළිබඳ quick review එකක්. ඉතින් මම අද පෙන්නන්නම් කොහොමද මේකට log වෙන්නේ, මේකේ තියෙන features මොනවද, මොන වගේද මේකේ interface එක වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම BOC B app එකට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට ලස්සනට ඉන්ටර්ෆේස් කරලා තියෙනවා සහ ලේසි මේකේ වැඩ කරන්න. ඉතින් මම පාවිච්චි කරලා බලපු විදියට ඉතින් මේකේ B app එක තියෙන කෙනෙක් නම් ලේසියෙන්ම මයිග්‍රේට් කරගන්න පුළුවන්. ඉතින් මේකේ හරිම පහසුවෙන් කරන්න තියෙන මට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම කියන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මේ app එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ Play Store එකට හරි ඔයාගේ Apple phone එකෙන් නම් තියෙන iStore එකට හරි ගිහිල්ලා BOC Flex කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකේ තියෙන settings okay කරගෙන නැත්නම් allow කරගෙන ඉස්සරහට යන්න. ඒ ගියාට පස්සේ ඔයාලට identity number එක දාන්න හම්බ වෙනවා. ඉතින් එතනදී ඔයාලට identity number එක ලබා දෙන්න. දුන්නාට පස්සේ මේකේදී check කරලා බලන්න ඔයා BOC B app එකට register වෙලා තියෙනවද කියලා. ඉතින් BOC B app එකට අනිවාර්යෙන්ම ඔයා register වෙලා නම් තියෙන්නේ. ඔයාලට එතනදී පෙන්නනවා මේක migrate කරන්න නැත්නම් අලුත් profile එකක් හදන්නද කියලා. ඉතින් මෙන්න මෙතනදී අනිවාර්යෙන් ඔයාලා B app එක තියෙන කෙනෙක් නම් migrate කියන option එක ලබා දෙන්න. ඉතින් මේක ලබා දුන්න නැත්නම් ඔයාලා migrate වෙන්නේ නැහැ. ඉතින් migrate කියන option එක ලබා දීලා ඉස්සරහට ඔයාලට continue කරගෙන යන්න තියෙන ඊළඟ details දාලා ඊට පස්සේ selfie එකක් හරි නැත්නම් ඔයාගේ photo එකක් දාලා ඔයාලට මේ profile එක create කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔන්න ඔයාලට මේ account එක create වෙනවා. ඉතින් Flex app එකට අලුතෙන් register වෙනවා නම් create new profile කියලා කරන්න පුළුවන්. ඉතින් BOC account එකක් තියෙන්න ඕනේ. identity number එක දාපුවම මේක detect වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහටයි B app usersලා මේක migrate කරගන්න. ඉතින් තේරෙන්නේ නැත්නම් මට WhatsApp කරලා හරි අහන්න. ඇහුවොත් එහෙම මට කියලා දෙන්න පුළුවන්. ලේසියෙන්ම screenshots එක එවුවොත් තවත් ලේසි මට පැහැදිලි කරලා කියලා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ app එක install කරගන්න ඕනේ. ඉතින් ඔයාලට Play Store එකට ගිහිල්ලා Flex app එක කියලා දාගන්න. ඉතින් නොතේරුණු දෙයක් තිබුණොත් එතනදී අහන්න. ඉතින් මම පෙන්නන්නම් දැන් log වෙලා මේ app එක මොන වගේද කියලා. ඉතින් අලුත් කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ online banking පිළිබඳ apps, IT related දේවල්, තව day to day social එකට අවශ්‍ය දේවල් ඉතින් මේ සියලුම දේවල් මගේ videos වල තියෙනවා. ඉතින් videos 200කට වඩා තියෙනවා මගේ channel එකේ. ඔයාලට ඒවත් බලන්න පුළුවන්. අනිවාර්යෙන් අලුත් කෙනෙක් නම් subscribe කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේ Flex app එක හදලා තියෙන නිසා මේකේ interface එක කොහොමද, මේකේ මොනවද තියෙන features ඒ ටික අපි අද බලමු. ඉතින් මම මේකේ video series එකක් ගෙන්න අපි ඉස්සෙල්ලාම බලමු අද මේ B app එක වෙනුවට ආපු Flex app එක මොන වගේද කියලා. right මේ Flex app එකේ ඔයාලට මෙන්න මේ විදිහට මුලින්ම එනවා ඕපන් කරගන්න. ඉතින් එතෙන්ට ඔයාගේ NIC number එක ලබා දෙන්න. ඉතින් NIC number එක ලබා දෙන්න ඊට පස්සේ continue කරන්න. continue කරාට පස්සේ ඔයාලට ඔන්න ඔය විදිහට username password ගන්න වෙනවා. ඉතින් මෙහෙම එන්නේ username එක උඩට ඊට පස්සේ password එක ඊට පස්සේ login කරන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට එන්නේ ඔයාට මේක රෙජිස්ටර් වෙලා ඉවර වුණාට පස්සේ. ඉතින් මම රෙජිස්ටර් වෙන්න කලින් කරන්න ඕන දේවල් මම මේ වීඩියෝ එකේදී මුලදී කතා කරා. ස්කිප් නොකර බලනවා ඔයාලට තේරෙන්නේ නැති. තේරුම් නැත්නම් මට මෙසේජ් එකක් දාන්න මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකට log වෙන්න. log වුණාට පස්සේ අපි බලමු කොයි වගේද කියලා. ඉතින් log වෙන්න කලින් ඔයාලට OTP එකකුත් අහයි. ඉතින් ඒ OTP එකත් ඔයාගේ ෆෝන් එකට හරි ඊමේල් එකට හරි එනවා. ඉතින් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය අහලා තියෙනවා මගේ විදේශගතව ඉන්න අය කොහොමද මේ app පාවිච්චි කරන්නේ. ඉතින් මේක හරිම ලේසි ඊමේල් එකටත් එන නිසා ඔයාලට රෙජිස්ටර් වුණාම පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් log වුණාම ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ඔයාලට හරිම eye catchy විදිහට නැත්නම් ඔයාලට ඇහැට ටිකක් හොඳට පේන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට fund transfer option එක, bill payment option එක, card payment, open account, scan and pay කියලා ඔන්න easy actions ටිකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන favorite transfers පෙන්නනවා, favorite billers පෙන්නනවා. මේ විදිහට ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයා B app එක transfer කරා නම් උතර next කරගෙන යනකොට මම කලින් කිව්වා වගේ B app එකෙන් ඔයාලට මෙතන favorite කට්ටිය මෙන්න මේ වගේ saved pays ගොඩේ පෙන්නනවා. ඉතින් එහෙම උනේ නැත්තම් බය වෙන්න එපා. පස්සේ වුණත් මම මේක පෙන්නන්න මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලට B app එකේ ඉන්න register කරලා තියෙන paysලා මේකට sync කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට favorite pays පෙන්නනවා. ඉතින් pays කියන option එකට ගියාට පස්සේ මේ තියෙන්නේ B app එකෙන් ආපු ඒවා.
ඉතින් ඒක ඔයාලට සිංක් කරගන්න ඕන මෙන්න මේ more කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට මේකේ settings වලට යන්න පුළුවන්. ඉතින් settings වලට යනකොට ඔයාගේ user name එකයි password එකයි ඉල්ලනවා. ඒ දෙක දෙන්න දීලා ඔයාලට මේකේ settings ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඔන්න settings වලට ආවා. ඉතින් settings වලට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩම තියෙනවා migrate BF pages and billers කියලා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නනවා ඔයාගේ BF එකේ ඉන්න කට්ටිය. ඉතින් දැන් මම migrate කරලා තියෙන ඉන්න පෙන්නන්නේ නැහැ. මෙන්න මෙතන උඩ ඔයාලට පල්ලෙහාට යනකම්ම විස්තරේම පෙන්නනවා. ඉතින් ඔයාලට තිබුණොත් ඒ ටික සිලෙක්ට් කරලා ඕකේ කරගන්න පුළුවන්. එතකොට මේකට ඒ ටෙම්ප්ලේට්ස් ටික එනවා. ඉතින් ටෙම්ප්ලේට්ස් ආයෙ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. ටෙම්ප්ලේට්ස් නැවත ක්‍රියේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන ඔයාලට ඊළඟට ගිහින් බලමු අපි bill payment කියන option එකට. ඉතින් bill payments කියන option එකට ගියාට පස්සේ ඔයාලට මෙතන favorite billers add කරන්න පුළුවන්. ඊට පස්සේ saved billers ඉන්නවා නම් පෙන්නනවා. නැත්නම් ඔයාලට මේකේ saved කරපු bills මෙතන search කරලා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මගේ saved billers නැති හින්දා මොකුත් search වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ search කරලා මේ විදිහට හොයාගන්න ඔයා ගොඩක් bill payment කරන කෙනෙක් ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි බලමු new bill payment කියන option එකට ගිහිල්ලා ඉතින් new bill payment කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන telecom, electricity, water supply, insurance, television, education, finance, government bills මේ විදිහට ඔයාලට ගොඩාක් categories තියෙනවා bill payment කරගන්න. ඉතින් ඊට පස්සේ අපි බලමු මෙතන card payments කියන option එකට ගිහිල්ලා ඉතින් card payments වලත් ඔයාලට favorite කට්ටිය හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට card payments කරන්න පුළුවන්. ඉතින් මෙතන හොඳ option එකක් තියෙනවා. ඉතින් ඔයාගේ මොන bank එකක card එකක් තිබ්බත් credit card ඒවා ඕන එකක් ඔයාලට මෙතනින් card එකට payment එක කරන්න පුළුවන්. ඉතින් අනිත් මේ පාර BF එකේ නැතුව තිබිච්ච option එකක් දැන් ඔන්න flex එකට දීලා තියෙනවා card payments වල. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් schedule history එක manage schedules ඒ වගේ දේවල් එතනින්ම බලන්න. ඉතින් ඔයා schedule කරලා තියෙනවා. ඉතින් fund transfers කියන option එකේ මම නැවත පොඩ්ඩක් ඇතුළට ආවා. right fund transfers එක නෙමෙයි ඊට පස්සේ අපි යමු other accounts කියන option එකට. other accounts එකට ගියාට පස්සේ ඔයාලට fund transfer එකේ other accounts එකේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට bank එකක් ඒ කියන්නේ one time payment එකක් කරනවා නම් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට ඔයාගේ අදාළ details ටික fill කරලා continue කරගෙන ඔයාලට payment එකක් කරගන්න. ඉතින් ඒ තියෙන්නේ save නැති list වලට සල්ලි යවන විදිහ. ඉතින් එතනින් ඔයාලට පුළුවන් කෙලින්ම ඔයාලට add කරගන්න. ඉතින් account center එකට ආවට පස්සේ ඔයාලට මෙතන ඉන්න ඔයාගේ දැන්ට create කරලා තියෙන accounts නැත්නම් fixed deposit, loans ඉතින් මේ වගේ දේවල් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ accounts වලට account center එකට ආවට පස්සේ බලන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ඔයාලට හරිම ලේසියෙන් ඉන්ටර්ෆේස් එක දීලා තියෙනවා. ඉතින් මේක ගැන ගොඩක් විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලටම තේරෙනවා මේවා ක්ලික් කරනකොට. මොකද B app එක පාවිච්චි කරන user කෙනෙක් නම් මේක මට ගොඩක් විස්තර කරන්න දෙයක් නැහැ. ඉතින් මේක නොතේරෙන කවුරු හරි ඉන්නවා නම් මම අනිවාර්යෙන් වීඩියෝ සීරීස් එකක් අරන් ඉන්නම් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරන විදිහ, බිල් පේමන්ට් එකක් කරන විදිහ. ඉතින් මෙතන available balance එක ඔයාලට පෙන්නන්නේ නැහැ. අර පොඩි හැක් වගේ තියෙන icon එක ක්ලික් කරා නම් ඔයාලට available balance එක පෙන්නනවා. ඉතින් මේකත් හොඳ ෆීචර් එකක්. මොකද ඔයා කොහෙද හරි log වෙලා ඉන්නවනේ ඔයාගේ තියෙන account balance එක කාටවත් දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයාලට log වෙලා පාඩුවේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔයාගේ තියෙන account balance එක කාටවත් පෙන්නන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයාලට easy actions දීලා තියෙනවා. ඉතින් මෙතන favorite transfers list එක ඔයාලට දාගත්තොත් මෙතන පෙන්නනවා. ඊට පස්සේ favorite billers ලා මෙතනින් පෙන්නනවා. ඉතින් මේ වගේ quick විදිහට ඔයාලට options දීලා තියෙනවා. ඉතින් fund transfer කියන option එකට ගිහලා මම පෙන්නන්නම්. ආයෙසරයක් මෙතන මම අර BF එකෙන් ගත්ත templates. ඉතින් save කියන එකක් click කරාට පස්සේ ඔන්න automatically මේක fill වෙනවා. ඉතින් click වුණේ මම මෙතන touch වුණේ ආයෙසරයක් මම පෙන්නන්නම්. ඉතින් මෙතන ආයෙසරයක් save list එකට ගියාට පස්සේ save list එකෙන් මේ තියෙන BF එකෙන් අපිට ඔන්න මම නැවතත් click කරනවා. click කරාට පස්සේ මෙන්න මේ විදිහට pick වුණා. ඉතින් මේ තියෙන BF එකේ තිබිච්ච templates ඒ විදිහටම මේකට sync වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ amount එක දාලා remark එකක් දාලා ඒ කියන්නේ මොනවා සම්බන්ධවද මේක payment එක කරන්න වගේ දේවල් දාලා ඔයාලට continue කරගෙන මේකේ payment එක කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ details දෙන්න මමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට payment එක හරිම ලේසියෙන් මේ flex app එක use කරලා කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට scan and pay. ඉතින් මේ easy actions වල scan and pay කියලා option එකක් තියෙනවා. ඉතින් scan කරලා pay කරන දේවල් ලේසියෙන්ම කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් transaction history තියෙනවා. වෙනම ඔයාලට transaction history කියන එකට ගියාට පස්සේ
ඔයාට මෙතන සම්පූර්ණයෙන්ම කාඩ් පේමන්ට්ස්, බිල් පේමන්ට්ස් කරපුවා, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරපුවා මේ ඔක්කොම ට්‍රාන්සැක්ෂන් හිස්ටරියෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ට්‍රාන්සැක්ෂන් හිස්ටරි එක සම්පූර්ණයෙන් මෙතන හිස්ටරි කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ හම්බෙන්නේ. ඉතින් ඒකෙන් ඔයාට හිස්ටරි බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන ක්වික් ඇක්ෂන් අයිකන් එකක් තියෙනවා. ඉතින් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න, මැනේජ් ෂෙඩියුල්, පේස් ඇන්ඩ් බිලර්ස්, BOC සර්විසස් ඒ වගේ ඔයාට ක්වික් ඇක්සස් මෙනු එකකුත් දීලා තියෙනවා මේ ලොකු පොටු වලින් එන්නේ. ඉතින් ඒකෙත් ෆේවරිට් බිලර්ස්ලා ඒ වගේ ඔක්කොම පෙන්නනවා. ඉතින් ඔයාට ඔප්ෂන්ස් කිහිපයක්ම තියෙනවා. කැමති තැනකින් ඔයාට යූස් කරන්න පුළුවන් ඔයාට පහසු විදිහට. ඉතින් මේ වගේ ලේසියෙන්ම මේ ඇප් එක ඔයාට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. B app එකට වඩා නම් ගොඩාක් හොඳයි මේ ඇප් එක. අනිවාර්යෙන් ඔයාත් B app යූසර් කෙනෙක් නම් අනිවාර්යෙන් මේකට shift වෙන්න. මොකද B app එක ගොඩක් දුරට ඩිස්කන්ටිනියු වෙයි ටික දවසක් යනකොට. ඉතින් මේ Flex app එක අර හිර වෙන ප්‍රශ්න, ලොග් වෙන්න බැරි ප්‍රශ්න ඒ මුකුත් මට හම්බුන්නේ නැහැ. ඉතින් ඔයාට ලේසියෙන්ම මේකේ ගනුදෙනු කරගන්න පුළුවන්. ඉතින් හැමෝම ඩිජිටල් වෙනකොට ඔයත් ඩිජිටල් වෙන්න හිතලා ඉන්නවා නම් ඉතින් ඔයාට ඉස්සරහට වෙන්නේ බැංකුවකට නොයා බැංකුව ගනුදෙනු කරන්න අනිවාර්යෙන් මේ ඊර එක එන්න ඉතාම ආසන්නයි. ඉතින් දැනටත් බැංකුව වලින් වේවා අනිත් ආයතන වලින් වේවා ඉතින් මම කලින් ඩයලොග් ජීනි ඇප් එක ගැන කියලා ඔයාලට තේරෙන්නේ ඩයලොග් ජීනි ඇප් එක බලුවා නම් සම්පූර්ණයෙන්ම බැංකුවකට යන්න නැතුව ඔයාලට බැංකුව ගිණුමක් විවෘත කරගන්න, කාඩ් එකක් ගෙන්න ගන්න මේ සියලුම දේවල් ඔයාලට ඩිජිටලයිස් වෙලා තිබුණේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් ඉස්සරහට හැමදේම වෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන් B app එක පාවිච්චි කරනවා නම් Flex app එකට මාරු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මොකද මගේ පර්සනල් අත්දැකීමක් මේවා ප්‍රොමෝෂන් වීඩියෝස් නෙමෙයි. ඒක නිසා මගේ පෞද්ගලික අත්දැකීමක් විදිහට B app එකට වඩා නම් Flex app එක ගොඩක් හොඳයි. ඉතින් ලැග් වෙන ප්‍රශ්න මේ මොකුත් නැති වෙයි. ඉතින් ඔයා අද Flex app එකට රෙජිස්ටර් වෙලා බලන්න. ඉතින් ගිහින් එන්න ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මතක ඇතුව notification bell icon එක click කරගත්තොත් මේ වගේ අලුත් වීඩියෝස් දාපුවම ඔයාලා ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.